ජීවිතේ මාර ලස්සන. ඒක fully experience කරන්න ඔයාට වෙනස් කරන්න බැරි අතීතයක් නිසාවත් තාම එළඹිලා නැති අනාගතයක් නිසාවත් ඔයාට මේ මොහොතේ විඳින්න තියෙන ලස්සන වර්තමානය නැති කරගන්න එපා. Hello, welcome to my YouTube channel. So අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන එක කොච්චර වැදගත්ද, කොච්චර ඉම්පෝර්ටන්ට්ද කියලා. වර්තමාන මොහොතේ ජීවත් වීම, නැත්නම් සිහියෙන් ජීවත් වීම, mindfulness මේ දේ අපේ ජීවිතයට කොච්චර ඉම්පෝර්ටන්ට්ද කියන එක තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ. So එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් පළවෙනි දේ, ඔයා වර්තමාන මොහොතේ ජීවත් වෙන කෙනෙක් නෙමෙයි නම් ඔයාට ඒක ටිකක් අමාරු දෙයක් නම් of course ඔයා එක්කෝ අතීතේ ජීවත් වෙනවා, එක්කෝ අනාගතය ගැන හිතමින් worry වෙනවා. ඉතින් අපි මුලින්ම ගත්තොත් අතීතේ ජීවත් වීම. අතීතය කියන දේ අපේ past එක වෙලා ඉවර දෙයක්. ඒක වෙලා ඉවරයි. ඉතින් අපිට වෙලා ඉවර දෙයක් මත කන්ට්‍රෝල් එකක් තියෙනවද කියලා මුලින්ම හිතන්න. ඔයාගේ අතීතය ගැන ඔයා හැමතිස්සෙම හිතුවට ඔයාගේ අතීතය ඔයාගේ පාලනයේද තියෙන්නේ. ඔයාට ඔයාගේ අතීතය වෙනස් කරන්න පුළුවන්ද? ඔයා මොන සිටුේෂන් එකක හිටියත්, ඔයාලා අතීතේ මොන දේ වුණත්, මොන හොඳ දේ වුණත්, මොන නරක දේ වුණත්, ඔයාට මේ අතීතයේ වුණ කිසිම දෙයක්, කිසිම කෙනෙක් ඔයාගේ අතීතයේ ජීවිතේදී හිටි මිනිස්සු හෝ වුණ සිදුවීම් හෝ කිසිදු දෙයක් හෝ කිසිදු කෙනෙක් වෙනස් කරන්න බෑ කියන එක ඔයා මුලින්ම ඔයාගේ ඔළුවට දාගන්න ඕනේ. ඔයාට සිම්ප්ලි ගත්තොත් සරලවම මට අර ඕනේ හැමෝටම පැහැදිලි වෙන්න කියන්න. ඔයාට ඔයාගේ ජීවිතේ වෙන දේවල් එහෙම කන්ට්‍රෝල් කරන්න බෑ. ඔයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඔයා මේ මොහොතේ හිතන දේවල්, ඔයා මේ මොහොතේ කරන දේ, ඔයාගේ ඇක්ෂන්ස්, ඔයාගේ සිතුවිලි, ඔයාගේ හැඟීම් වගේ දේවල් තමයි ඔයාට ගොඩක් පාලනය කරන්න පුළුවන්. එතකොට අතීතය කියන්නේ ඊට වඩා ගොඩක් වෙනස් දෙයක්. ඔයාට කන්ට්‍රෝල් කරන්න බැරිම දෙයක්. ඒක වෙලා ඉවර දෙයක්. ඉතින් මේ වෙලා ඉවර වුණු දෙයක් නිසා ඔයා වාගේ වර්තමාන මොහොතේ තියෙන්න ඕනේ ફોකස් එක. ඔයාගේ මේ වර්තමාන මොහොතේ ජීවත් වීම කියන වටිනා කාරණාව නැති කර ගන්නවා කියන්නේ ඒක හරිම අපරාධයක්. ඒක කළ නොයුතු දෙයක්. නිකන් ආය අපිට ආපස්සට ගන්න බැරි අතීතයක් නිසා ඔයාට මේ හොඳින් ගෙවන්න පුළුවන් වර්තමානය නැති කර ගන්න එක ඔයාට මනුස්සයෙක් විදිහට කරන්න පුළුවන් ලොකුම මෝඩකමක්. ඉතින් ඒ නිසා ඔයා අතීතයේ මිස්ටේක්ස් කරලා තියෙනවා නම් ඔයාට අනිත් අය අතින් මිස්ටේක්ස් වෙලා අයාලා අපොලොජි කරලා නැත්නම්, ඔයා අපොලොජි එකක් ඩිසර්ව් කියලා දන්නව වෙනකොට අයාලා අපොලොජයිස් කරලා නැත්නම් මේ මොන දේ වුණත් ඔයාට ඔයාගේ අතීතය වෙනස් කරන්න බෑ. ඉතින් ඒ නිසා පරණ දේවල්, ඔයාගේ ජීවිතේ වුණ දේවල් හිත ඒ ගැන වොරි වෙලා වැඩක් නෑ. මං කියන අපිට මිනිස්සු විදිහට කලින් වුණ දේවල් මතකෙට එනවා. ඒක හරිම නැචරල්. එහෙම වෙන්නේ නැත්නම් ආ මිනිස්සෙක් වෙන්න බෑනේ. So මිනිස්සුන්ගේ මිස් වෙන්න පුළුවන්, පරණ දේවල් මතකෙට එන්න පුළුවන්. ඒ වුණාට ඒක ඇතුලේ ජීවිතයක් හොයන්න යන්න එපා. So පළවෙනි ස්ටෙප් එක තමයි මේ අතීතයෙන් මිදෙන එක, අතීත දේවල් වල ජීවත් නොවෙන එක. එතකොට අපේ දෙවෙනි පොයින්ට් එක තමයි මේ future anxiety කියන එක. ඒක ඒකට කියන්නේ future anxiety. ඒක නැති කරගන්න එක. ගොඩක් මම දන්නවා මිනිස්සු අර අනාගතේ මෙහෙම දෙයක් වෙයිද කියලා බයෙන් ජීවත් වෙනවා. මෙහෙමයි. අපි මිනිස්සු විදිහට අපිට අනාගතය ගැන plan එකක් තියෙන්න ඕනේ. අපිට goals තියෙන්න ඕනේ. එතකොට goals වලින් අපි ඒ goals achieve කරගන්න විදිහ ගැන අපිට idea එකක් තියෙන්න ඕනේ. නැත්තම් ඉතින් ඒක success එකට පාත් එකක් නෙමෙයි. ඉතින් ඒ වගේ දේවල් තියෙන එක අත්‍යවශ්‍ය වුණාට අපි නිකන් වුණේ නැති දේවල් ගැනත් මෙහෙම දෙයක් වෙයිද කියලා අනවශ්‍ය විදිහට ස්ට්‍රෙස් වෙන එක. මෙහෙමයි අපිට මොකක් හරි දෙයක් වෙයි කියලා හිතනවා නම් අපි ඒකට ප්‍රිකෝෂන් එකක් පිළියමක් ගන්න එක හොඳයි. ඒක ඇත්ත. ඒ වුණාට අර නිකන් අනවශ්‍ය විදිහට ඒකට ස්ට්‍රෙස් වෙලා ඒ ගැන විතරක්ම ඔයාලා හිත ඉඳලා
මේ තියෙන වටිනා ප්‍රසන්ට් මොමන්ට් එක මේ වර්තමානයේ කියන දේ නැති කරගන්න එක හරිම අපරාධයක්. නිකන් එළඹිලා නැති අනාගතයක් නිසා මේ මොහොතේ විඳින්න තියෙන වර්තමානය නැති කරගන්න එපා. ඉතින් මගේ සෙකන්ඩ් පොයින්ට් එක තමයි අපි ෆියුචර් එක ගැන හිතුවට ඒවා ප්ලෑන් කරාට ගෝල්ස් හදන එක ඒවා අත්‍යවශ්‍යයි. ඒ වුණාට ෆියුචර් ගැන අනවශ්‍ය විදියට ස්ට්‍රෙස් වෙලා මේ ජීවත් වෙන තියෙන ලස්සන කාලේ නිකන් මේ තියෙන වර්තමාන කාලේ නැති කරගන්න එපා. ඊට පස්සේ තුන්වෙනි දේ තමයි අපි මේ වර්තමාන මොහොතේ ජීවත් වෙලා ඉන්න එකෙන් ඉන්න ඕනේ. මොකද අපිට මේ මොහොතේ දැනෙන්න තියෙන දේවල් දැනෙන්න ඕනේ. එක්සාම්පල් එකක් ගත්තොත් මොකක් හරි දෙයක් කනවා කියලා හිතන්න. ඔයා නිකන් ඒක 80න් කෑවොත් ඔයා නිකන් වෙන දෙයක් මතක් කර කර එහෙම කනවා නම් ඔයාට ඒ කෑම එකේ තියෙන ඇත්තරහ දැනෙන්නේ නැහැ. ඔයාට දේවල් මිස් වෙන්න පුළුවන්. ඔයාලා හිතනවා ටීවී බල කද්දි ඔයා දන්නේ නැත්නම් මොනවද කන්නේ කියලා අඩු ගානේ. සෝ එතකොට ඔයාට නිකන් ඔයාගේ සෙන්සර්ස් වැඩ කරන එකේ අඩුවක් දැනෙනවා. නැත්නම් අපි වෙන සී කල්පනාවක යද්දි වෙන කෙනෙක් අපිට පාරදී hina වුණොත් අපිට hina වෙන එක මිස් වෙනවා. ඒ වගේ අර ඔයාගේ ජීවිතේ වෙන චූටි gestures and ඔයාගේ ජීවිතේ වෙන පොඩි පොඩි දේවල් වල ලස්සන පොඩි පොඩි දේවල් වලින් දැනෙන දැනීම ඔයාට දැනෙන එක නැති වෙනවා. ඔයා වර්තමාන මොහොතේ නෙමෙයි නම් ඉන්නේ. අනිත් එක තමයි මම අර කලිනුත් කිව්වා වගේ ඔයාගේ පාස්ට් එක වෙලා ඉවර වෙච්ච දෙයක්. ඔයාට ඒක කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ. ඒ වගේම ඔයාගේ අනාගතය හරිම අවිනිශ්චිතයි. අවිනිශ්චිතභාවය තමයි මේ ලෝකේ අර එකම දේ. අපිට මොන වෙලාවෙ ඊළඟ තප්පරේ අපි මැරෙයිද කියලාවත් කියන්න බෑ. ඉතින් මේ ලෝකේ වෙන දේවල් සහ අපේ ජීවිත හැමදේම හරිම අවිනිශ්චිතයි. ඉතින් අවිනිශ්චිත වූ අනාගතයක්කුත් ඔයාගේ කන්ට්‍රෝල් එකේ නෑ. හැබැයි ඒ වුණාට ඔයාට මේ වෙලාවේ මේ මොහොතේ ඔයාගේ අතේ ඔයාගේ කන්ට්‍රෝල් එක තියෙනවා. ඔයාගේ අතේ මේ වෙලාවේ ඔයාගේ කන්ට්‍රෝල් එක තියෙනවා. ඒ කියන්නේ මේ වෙලාවේ හැසිරෙන්න ඕනේ කොහොමද? මේ වෙලාවේ කරන්න ඕනේ මොකක්ද? මොකක්ද මේ වෙලාවේ හිතන්න ඕනේ? මේ වෙලාවේ මොකක් කර වුණා නම් ඒකට ඔයා රියැක්ට් කරන්න ඕනේ කොහොමද? මේ වෙලාවේ ඔයාගේ සිතුවිලි හැඟීම් and ඔයා හිතන දේවල් වැඩ කරන්නේ කොහොමද? ඔයා තව කෙනෙක්ට ට්‍රීට් කරන්නේ කොහොමද මේ වෙලාවේ? මේ දේවල් ටික මේ මොහොතේ ඔයාගේ කන්ට්‍රෝල් එකේ තියෙනවා. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ ඔයාගේ එනර්ජි එක කන්ට්‍රෝල් එක වෙන කෙනෙක්ට දෙන්නත් බෑ. ඔයාට ඒ කන්ට්‍රෝල් එක අතීතයට හෝ අනාගතයට දෙන්නත් බෑ. ඔයාගේ මේ කන්ට්‍රෝල් එක තියෙන්නේ එකම මොහොත මේ මොහොත. මේ වීඩියෝ එක බලනවා නම් මේ මොහොත විතරයි. හැමතිස්සෙම present moment එකේ ඉන්න try කරන්න. මොකද present moment එක විතරයි ඔයාලට control කරන්න පුළුවන්. ඒකෙත් ටික දෙයයි. කිසිම වෙලාවක අතීතේවත් අනාගතේවත් මම මේක පස්සේ කරනවා මට පස්සේ control එකක් තියෙනවා එහෙමත් නැහැ. අතීතේ control එකකුත් නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. අනිත් එක තමයි අපි mindful වුණාම එහෙම නැත්නම් අපි අර මේ වර්තමාන මොහොතේ ජීවත් වෙද්දී අපිට අපි කියන අපේ cortisol levels කියලා දන්නවා ඇති maybe cortisol level එක ගොඩක් අඩු වෙනවා. high ගොඩක් cortisol level එක වැඩි වෙලා තියෙනක හොඳ නෑ. so අපි stress අඩු වෙද්දී cortisol අඩු වෙනවා. ඉතින් ඒක හරිම හොඳ දෙයක්. අපි තේරුම් ගන්න ඕනේ අර මං කිව්ව ඔක්කොමත් එක්ක මේ මොහොතේ ජීවත් වෙනවා කියන්නේ simply සතුටින් ඉන්නවා කියන එක. ඔයා එතකොට යෙදෙන්නේ මේ මොහොතේ විතරයි. ඔයා වෙන දේවල් ගැන ફોකස් කරන්නේ නැහැ. ඉතින් එතකොට ඔයාගේ ස්ට්‍රෙස් එක ඉබේම යනවා. මොකද ගොඩාක් වෙලාවට මිනිස්සු ස්ට්‍රෙස් වෙලා ඉන්නේ කලින් වුණ දෙයක් ගැන හෝ ෆියුචර් එක ගැන තමයි. කියන්නේ කලින් කාගේ හරි අතින් වුණ දෙයක් හරි තමන්ට වුණ මිස්ටේක් එකක් හරි තමන්ගේ අතින් වුණ දෙයක් හරි past relationship එකක මොකක් හරි දෙයක් ගැන තමන් ස්ට්‍රෙස් වෙනවා තමන්ට කන්ට්‍රෝල් කරගන්න බැරි. මෙහෙමයි මම මේවා කිව්වට මේවා හරිම මේ human nature එකේ අපි හැමෝගේම ජීවිතේ තියෙන දේවල්. ඉතින්
මට කියන්න ඕනේ ඔයා මේ වර්තමාන මොහොතේ මයින්ඩ්ෆුල් වෙලා සතියෙන් මේ ඉන්න වෙලාවේ ඉන්නවනම් ඔයාට කවදාවත් ස්ට්‍රෙස් එකක් අර එහෙම දැනෙන්න බෑ. දැනෙන්න පුළුවන්. I mean අනවශ්‍ය විදියට ස්ට්‍රෙස් එකක් දැනෙන්න බෑ. ඒක වෙන්නේ. ඉතින් පුළුවන් තරම් මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන්න උත්සාහ කරන්න. සතියෙන් සිහියෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න. මේ මොහොත තුල එතකොට ඔයාගේ ස්ට්‍රෙස් levels, anxiety levels ඔක්කොම අඩු වෙනවා. ගොඩක් happy hormones වැඩි වෙනවා. තවත් අපි present moment එකේ ජීවත් වෙන්න ඕනේ. එක හේතුවක් තමයි focus එක තියාගන්න එක. මොකද focus එක අපිට නිකන් අපේ ඇඟ මෙතන තිබ්බට හිත දුවන්න වෙන තැනක නම් අපිට focus එක තියාගන්න අමාරුයි. අපි මොනවා හරි දෙයක් කරද්දී academics or whatever ඕන දෙයක් කරද්දී ඒ දෙයට focus කරලා වැඩ කරන්නේ නැත්නම් ඒ දේ successful වෙන්න ප්‍රවණතාවය හරිම අඩුයි. So මේ මොහොතේ ජීවත් වෙන එකෙන් ඔයාගේ full potential එක and ඔයාගේ full focus එක ඔයාට ඔයා කරන වැඩේට දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ present moment එකේ ඉන්න එක හරිම වැදගත්. අනිත් එක තමයි මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන එක තුලින් ඔයාගේ මානසික සෞඛ්‍ය සෑහෙන විදියට ඉහළට යනවා. මොකද අපි ගොඩක් වෙලාවට mentally suffer කරන්නේ ඇත්තටම කිව්වොත් අපේ ওই past එක future එක ගැන හිතන එක සහ උන දේවල් ගැන හිතන එක ඒව නිසා. ඉතින් ගොඩක් වෙලාවට එහෙම past එක future එක මේ ගැන හිතද්දි ගොඩක් වෙලාවට මිනිස්සුන්ට depression, regret එකක් ඇති වෙන්න පුළුවන්, බයක් ඇති වෙන්න පුළුවන්, anxiety වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ වුණාට මේ present moment එකේ වර්තමාන ජීවත් වෙද්දී Tamanට ඇති වෙන්නේ peaceful ගතියක් and ඍණාත්මක හැඟීම් වලින් අඩු ගතියක් විතරයි. ඉතින් ගොඩක් සාමකාමී පරිසරයක්, සාමකාමී හැඟීම්, හරිම ධනාත්මක හැඟීම් මේ ජීවත් වෙන මොහොතේ ඔයාලට දකින්න සහ විඳින්න පුළුවන්. ඉතින් මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන එක වගේ මානසික සෞඛ්‍ය කියන දෙයට සෑහෙන්න බලපානවා. ඒ වගේම තමයි තමන්ගේ relationships සම්බන්ධතා සමන්තා ගාම මේ love affairs විතරක් නෙමෙයි parental affairs එතකොට friendships relationships overall හැම relationship එකක්ම හැම සම්බන්ධතාවයක්ම රඳා පවතිනවා ඔයා මේ මොහොතේ ඉන්න විදිහෙන්. ඔයා මේ මොහොතේ දැන් ඔය හිතන ඔයාගේ පාර්ට්නර්ත් එක්ක කතා කරද්දී ඔයා ඒ වෙලාවේ යාට ફોකස් එක දෙන්නේ නැතුව ඔයා නිකන් පාස්ට් එකේ වුණ දෙයක් හිටියොත් ඇත්තටම සිම්පල් විදිහට ගත්තොත් එතන රණ්ඩුවක් ඇති වෙන්න පුළුවන්. අයියෝ මං කියන දේ අහන්න නැත්තේ. අර ඒ වගේ දේවල් it's like common no. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. even parents ලාගෙන් අර එක වෙන්න පුළුවන්. අනිවාර්යෙන් හැම relationship එකකදීම. ඉතින් ඔය relationships වල engage වෙන විදිහ ඒක හරිම වැදගත්. ඉතින් එතකොට මොකද අපේ මේ relationships කිව්වම ඒ ඔක්කොම මේ සම්බන්ධතාව වටිනවා අපේ ජීවිතේට. ඉතින් එතකොට ඔයා ඒ වෙලේදී ඔයාලට full potential එක දෙන්න බැරි නම් ඔයාලට මේ මොහොතේ ඉන්න බැරි නම් ඔයා ඒ වෙලාවේ suffer කරනවා නම් ඇත්තටම එතන ගැටලුවක් තියෙනවා. ඉතින් ඔයාගේ relationships වැඩි දියුණු කරගන්න ඕනේ නම් මේ වර්තමානයේ මොහොතේ ඉඳලා දේවල් දැකීම සහ එයාලත් එක්ක ඉද්දි හැමතිස්සෙම වර්තමාන මොහොතේ ඉන්න එක හරිම වැදගත් දෙයක්. අනිත් එක mindfulness එතකොට මේ මොහොතේ ජීවත් වෙන එක තුලින් ඔයාගේ productivity එක සෑහෙන්න වැඩි දියුණු වෙනවා. මොකද මම කිව්වා වගේ ඔයා focus එක දෙද්දි දේවල් වලට සමහර වෙලාවට ඔයාලට multitask කරන්න පුළුවන්. ඒ වගේම ඔයා focus එකෙන් ඔයා මේ වෙලාවේ මේ මොහොතේ ඉඳන් වැඩක් කරද්දී ඒ වැඩේ මාරම quality. ඒ කියන්නේ ඔයා මේ මොහොතේ ඉන්නේ. එතකොට ඔයාගේ full energy ඔයා දෙන්නේ මේ moment එකට. එතකොට එහෙම දීලා කරන ඕන වැඩක් හරිම quality. ඉතින් අර ගොඩක් දේවල් ගැන worry වෙන්නේ නැතුව multitask කරන්න try කරන්න නැතුව නිකන් හැමදේම ගැන overall හිතන්නේ නැතුව මේ වෙලාවේ කරන කාර්යතල්වයට වැඩේට focus එක දෙන එකෙන් ඔයාගේ productivity එක සෑහෙන්න වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මොහොතේ ඉන්න එකෙන්
අර මං කලින් කිව්වා වගේ සතුට කියන එක සෑහෙන්න වැඩි වෙනවා. මොකද ඔයා එතකොට දැන් මේ වර්තමාන මොහොතේ ඔයාට එක්ස්පීරියන්ස් කරන්න තියෙන දේවල් මග අරගන්නේ නැහැ. මොකද අපි හැමෝම දන්නවා මේ ජීවිතය කියන්නේ හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. බෑඩ් එක්ස්පීරියන්සස් තියෙන්න පුළුවන්. බට් අර ඒ හැම දෙයක්ම equally experience කරන් තමයි අපි මෙතන ඉන්නේ, right? so එතකොට මේ මොහොතේ ජීවත් වෙන එකෙන් ඔයාට කිසිම එක්ස්පීරියන්ස් එකක් මග ඇරෙන්නේ නැහැ. ඔයාට හැමදේම මේ ජීවිතේ තියෙන හැමදේම ෆුල්ලිම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් මේ මොහොතේ ඉන්න එකෙන්. ඉතින් මේ ලයිෆ් එක එන්ජොයි කරන එක, මේ ලයිෆ් එකේ බියුටි එක දකින්න එක, ලයිෆ් එකේ රිච්නස් එක දකින්න එක, ඒ දේවල් එක්ස්පීරියන්ස් කරලා පර්සනල් ග්‍රෝත්, එතකොට ඔයාලා ග්‍රෝ වෙන එක හරිම ඉම්පෝර්ටන්ට්. ඉතින් මේ සතුට වැඩි කරන්න, ඒ වගේම පර්සනල් ග්‍රෝත් වැඩි කරන්න මේ මොහොතේ ඉන්න එක හරිම වැදගත්. පර්සනල් ග්‍රෝත් කිව්වම ස්පිරිචුවලි, මෙන්ටලි, ෆිසිකලි හැම දෙයකම මේ වර්තමාන මොහොතේ ජීවත් වීම කියන එක පුදුම වැදගත්. ඒක හරිම වැදගත් දෙයක්. මේ හැමදේම රඳා පවතින්නේ ඒක නිසා. එතකොට මම කලින් කිව්වා වගේ ප්‍රසන්ට් මොමන්ට් එකේ ජීවත් වෙන එක හෙවත් මයින්ඩ්ෆුල්නස්. මේකෙන් අපේ ඉමෝෂනල් රෙගියුලේෂන් කියන එක, ඒ කියන්නේ අපේ හැඟීම් අපේ ඉමෝෂන්ස් කියන දේවල් රෙගියුලේට් කරන්න පුළුවන් එක. and අපි කියනවා cognitive flexibilities කියලා. ඒ කියන්නේ අපේ නිකන් cognitive functions තියෙනවනේ, කියවීම, ඒ වගේ දේවල්, ඒවා flexible කරන්න පුළුවන් එක සහ අපේ overall well being එක සෑහෙන උඩ මට්ටමකට ගේනවා මේ මොහොතේ ජීවත් වීම කියන මේ චූටි කාරණාවෙන්. ඉතින් මම මේ කිව්ව පොයින්ට්ස් වලින් ඔයාලට හිතෙන්න ඇති and තේරෙන්න ඇති මේ මොහොතේ ජීවත් වෙනවා කියන දේ අර නිකන් අපි ඔහෙ කිව්වට කොච්චර ජීවිතේට වැදගත්ද කියලා. මම හිතන්න ඒක තරම් වැදගත් දෙයක් තවත් තියෙනවද කියලා මට හිතන වෙලාවකට. මොකද මයින්ඩ්ෆුල් වුණාම සහ ඔයා මේ ප්‍රසන්ට් මොමන්ට් එකේ ජීවත් වෙද්දී ජීවිතේ මාන ලස්සන. ඒක ෆුලි එක්ස්පීරියන්ස් කරන්න. නිකන් ෆියුචර් එක ගැන ඕවර් ස්ට්‍රෙස් වෙන්න නැතුව, පාස්ට් එක ගැන ඩ්වෙල් කරන්න නැතුව, ජස්ට් මේ මොමන්ට් එක, මේ ඔයාගේ ජීවිතයේ තියෙන ලස්සන මොහොත මාගේ අරගන්න එපා. ඉතින් ආයෙත් කියනවා ඔයාට වෙනස් කරන්න බැරි අතීතයක් නිසාවත්, තාම එළඹිලා නැති අනාගතයක් නිසාවත් ඔයාට මේ මොහොතේ විඳින්න තියෙන ලස්සන වර්තමානය නැති කරගන්න එපා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ඉම්පෝර්ටන්ට් වෙන්න ඇති කියලා මං හිතනවා. So thanks for watching this video. Bye.